අයිබෝන් කොහොමද? පොඩි දෙයක් දැක්ක නෙමෙයි ඇත්තටම මේ වුණා. ඒක පොඩ්ඩක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න කියලා හිතුවා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ. වීඩියෝ එකක් කියවට මේක ස්ක්‍රීන් රෙකෝඩ් එකක්. හරි දැක්කනේ. ඒකේ තියෙන්නේ ආමුදුරුවරුන්ගේ බණ හොයන වීඩියෝ එකක්. උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් කියන්නේ සිල්පද 227ක් ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට මේකේ දැන් බැලුවනේ දැක්කනේ. දැන් මේ තාක්ෂණික යුගයේ මිනිස්සු රේඩියෝ එකක් තියලා එහෙම නැත්නම් බණ මඩුවකට ගිහිල්ලා බණ අහන්නේ නැහැ. අහන කෙනෙක් සාමාන්‍යයෙන් ෆෝන් එකේ ස්මාර්ට් ෆෝන් එකකින් තමයි දැන් අහන්නේ. වගේ මේ හාමුදුරුවෝ ලංකාවේ ප්‍රසිද්ධයි. ඉතින් ඒක නිසා හාමුදුරුවරුනේ හාමුදුරු කෙනෙක් කියන්නේ අනිවාර්යෙන් ඉතින් ධර්මය දේශනා කළ යුතුයි. භික්ෂුන් වහන්සේගේ වගකීමක් තමයි ධර්ම දේශනා පැවැත්වීම. එතකොට මේ මම නම් කියන්නේ නැහැ. ස්ක්‍රීන් රෙකෝඩ් එකේ දැක්කා මේගොල්ලෝ සිවුරක් ඇඳගෙන ඉන්නවා. පිස මුඩු කරගෙන ඉන්නවා. බාහිර ස්වරූපයෙන් හාමුදුරු නමක්. මම දන්නේ මේගොල්ලෝ ගෙවල් වලට වැඩලා බණ බාරගෙන එහෙම මේ කරනවද නැත්ද කියලා. ඇත්තටම හාමුදුරුවෝ මජර දේශපාලනයකට හෝ වෙනයම් හෝ සමාජ කතිකාවත් වලට සහභාගී නොවෙන මට්ටමේ ඇත්තම භික්ෂූන් වහන්සේ කියලා කියන්න පුළුවන් කෙනෙක්. ගමයාගේ අඩුපාඩුකම් ඇති. නමුත් බොහෝ දුරට ධර්ම ශ්‍රවණය ඒ අයුරින් කරන කෙනෙක්, කරන අය. මේ ස්ක්‍රීන් රෙකෝඩ් එකේ ඉන්නේ ඒ හාමුදුරුවරු ධර්ම දේශනාවකදී බුදුන් අවබෝධ කරගත්ත ධර්මයෙන් බිඳා තාමත් අල්ප ප්‍රමාණයක් දේශනාවක සඳහන් වෙන්නේ පැයක් වගේ කාලයකට දැන් සීමා වෙලානේ තියෙන්නේ ඕක. ඉතින්දි ඒ දේශනාව විතරක් කර හාමුදුරුවරුන්ගේ වීඩියෝ එකක් තමයි මේ ස්ක්‍රීන් රෙකෝඩ් එකේ තියෙන්නේ. ඒක බලන්න. මේ මම පුද්ගලිකව බලන හාමුදුරුවරු ඇත්තටම ඒකේ ධර්ම දේශනාව තුළ ධර්ම කාරණා පමණයි. උදාහරණ විදියට ගත්තොත් සමහර වෙලාවට වර්තමාන තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කරයි. නමුත් අර හාස්‍ය උපදින මට්ටමින්වත් ගරු ගාම්භීර ලොකු සද්ද දාලවත් නෑ. ඇත්තට මේ කරුණු ධර්ම කරුණු අසලා නැවත යලිත් සිහි කරලා කියන්නේ උපමා කරලා බලනකොට තේරෙනවා
ධර්ම දේශනා කරන හැම හාමුදුරු කෙනෙක්ගේම ධර්ම දේශනා අපිට ගැලපෙන්නේ නෑ කියන ධර්ම දේශනාව ඇතුළත මේ හාස්‍ය උපද්දවල hina වෙලා උඩනැක් ගනම් වහින්න පල්ලෙහාට කියලා ඔයවත් ඉන්නේ ජංගියක් ගැන කියලා එහෙම නැත්නම් දේශපාලනයක් ඇදලා අරගෙන එහෙම ධර්ම දේශනාවක් ගැන මට තේරෙන ධර්මයේ හැටියට එහෙම වෙන්න විදියක් නෑ. මොකද මිනිස්සෙක් සෝවන් ඵලයටවත් එන්න ධර්ම ශ්‍රවණය අත්‍යවශ්‍යයි. එතකොට ධර්මය අසන කෙනාගේ සුදුසුකම් සපිරෙන්න ඕනේ. ධර්මයේ දේශනා කරන කෙනාගේ සුදුසුකම් සපිරෙන්න ඕනේ. එහෙම නැතුව ඔය කියන මාර්ගඵල තත්ත්වයකට ඇතුල් වෙන්න හිතන්නවත් බෑ. දැන් මේ හාමුදුරුවරු කියන කාණ්ඩය තුල ඒ සර්කල් එකේ ඉන්න කට්ටියනේ මේ ඔක්කොම පොදුවේ හාමුදුරුවරු. දැන් හැමෝම YouTube එකේ ඉන්නේ බණක් අහන්න බලන්නේ. මේ සමහර හාමුදුරුවන්ගේ නම ගැහුවට ධර්ම දේශනාවක් එන්නෙත් නෑ. ධර්ම දේශනා කියලා විශේෂ කරලා සර්ච් කරත් එන්නේ නෑ. කියන්නේ බණ නෑ. කියලා තියෙන වෙන වෙන හර්ප තමයි තියෙන්නේ. වෙන වෙන කුණු හර්ප කියපුවා තමයි තියෙන්නේ. දේශපාලනයේ අරකයි මේකයි. ඉරේ යන්නේ වයි, අරයට බයිනේ වයි, මෙයාට බයිනේ වයි. කෙලින් මිටින් අර කියන්නේ මොකද්ද මේ? නිවන නෙමෙයිනේ නිවන තෘෂ්ණාව නේ තණ්හාව. තණ්හාව තමයි ඇති වෙන දේවල් නේ තියෙන්නේ බදාගෙන නේ ඉන්නේ. එතකොට මේ වීඩියෝ දෙකෙන් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ සහ මේක නැති වුණා හරිහමං හාමුදුරුවරුන්ගේ බණක් ඇහුවොත් අමනයි අපිටත් දෙයක් එන්නේ. ගන්න පුළුවන් වෙන්නේ නැත්තම් වෙන්නේ ගන්න වෙන්නේ ජීවිතේට වැරදි ආදර්ශයක්. දැන් පහුගිය කාලේ දියෙන් වැඩිය, ගුවනින් වැඩිය, ගොඩින් වැඩිය දැන් සද්ද යන්නේ නැහැ. දැන් ඒ රැල්ල ඉවරයි. ඊට කලින් රැල්ල තිබුණනේ ඔය උඩ නැගපු අයට බහින්න කියන එකයි. ජංගියට ජංගිය කියන කතන්දරෙත් එක්ක තමයි කලින් රැල්ල තිබුණේ. දැන් ඒ රැලි නෑ. එතකොට ධර්ම දේශනා කරන භික්ෂුව අවමය අනිවාර්යෙන් උපසම්පදා භික්ෂුවක් නම් අනිවාර්යෙන් උපසම්පදා සීල්පද 227 ආරක්ෂා වෙලා තියෙන්න ඕනේ. මොකද සීලය කියන එක අත්‍යවශ්‍යයි. සාමණේර නම් දස සීල්පද 10ක් තියෙනවා. ඒක ආරක්ෂා වෙලා තියෙන්න ඕනේ. උපසම්පදා මම හිතන්නේ අවුරුදු 19 හෝ 20න් උපසම්පදා තත්ත්වයට පත් වෙන්නේ භික්ෂුවක් බවට පත් වෙන්නේ. ඒ තත්ත්වයට පත් වුණාම ආරක්ෂා කරන්න ඕනේ සීල්පද ප්‍රමාණය 227ක්. එතකොට මේ දැනට මේ සර්ච් කළා මම හොයාගත්ත ටිකෙන් ඇත්තටම හිතලා බලනකොට අපි ආරක්ෂා කරගන්න ඕන ගිහියාගේ නිත්‍ය සීලය පංචශීලය කිව්වට ඒ පංචශීලයේ පහවත් මේගොල්ලන්ට තියනවද කියන එක හිතෙනවා. පහවත් නැහැ. සිත කය වචනේ සංවර ගැන කිව්වට තුන්දොර කිපිලා තියෙන්නේ. කොයි වෙලාවෙත් කිපිලා ෆයර් රෙච් එක ගමන් තියෙන්නේ. ඊට පස්සේ අඩුම සීලය ආරක්ෂා වෙලත් නැහැ. කොහොම නා හාමුදුරුවන්ගේ නම ගහලා කොහොම කරත් ධර්ම දේශනාවක් සර්ච් වෙලා ඉන්නෙත් නෑ. මම දන්නේ නැහැ ගෙවල් වලට වැඩලවත් එහෙම තැන් තැන් වලට ගිහිල්ලා ධර්මය එහෙම තියෙනවා නම් අඩු ගානේ TikTok එකේ හරි කෑල්ලක් හරි යනවා. වෙහෙතකටවත් නෑ. ඈ ගහන ඒවා, හේ කියන ඒවා, සල්ලි පස්සේ යන ඒවා, දීපල පස්සේ යන ඒවා, උසාවි පොලිසිය යන ඒවා. ඒක අකපෑ. ඒකයි මම කියන දෙයක් නෙමෙයි. ඒක බුදු කෙනෙක්ගේ වචනයක්. බුද්ධ ශාසනයේ විනාශයේ මූල ආරම්භය ගන්නේ භික්ෂූන් කියලා තියෙනවනේ නේද? කියලා තියෙනවනේ. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන දෙයක්. ඉතින් ඒක සත්‍ය වේගෙන වගේ යන්නේ. ඊට පස්සේ තමයි මේ තව දෙයක් තියෙනවා රැට වඩිනවා TikTok එකට. ධර්මෙන් නම් දේශනා කරන කවදාත් ඇහිලා නැහැ. සාමාන්‍යයෙන් එහෙම දෙයක් අහුවම දෙන්නෙත් මල්ලේ පොල් උත්තර දෙන්න දැනුමකුත් නැති බව පේනවා. හැමදාම කොයිකටත් වඩිනවා. වැඩලා පිටරට ඉන්න ඔයගොල්ලෝ පිටරට ඉන්න කට්ටිය නම් පරිස්සමෙන් බොහෝම මොනවා හරි කියලා ගරා ගන්න තමයි හදන්නේ. එහෙම නැත්නම් කාගේ හරි ප්‍රශ්නයක් ගැන කතා කරනවා. ඒ අස්සේ කවුරු හරි ප්‍රශ්නයක් ඇවිල්ලා කමෙන්ට් එකක් දැම්මොත් ප්‍රශ්නයක් අහලා ලයිව් එකේදී ඒකට දැක්කේ නෑ වගේ ඉන්නෝ. අර ගෙස්ට් එකට ගත්ත කෙනෙක් හරි ප්‍රශ්නයක් අහුවොත් ඔහේ කැරකෙන්නම් උත්තරයක් දෙනවා. හරි උත්තරයක් දෙන්න දැනුමක් නෑ. කවුරු හරි එක්කෙනෙක් අල්ල ගන්නවා, එහා පැත්තට දානවා, ගේම් එකක් ගහනවා. දැන් ඉතින් කියන්න පුළුවන් ඕන කෙනෙකුට මේක ඉතින් මේ අර මනුස්ස කමින් බලන්න මෙහෙම ඉතින් මනුස්ස කමින් බලනවා නම් මේ සාසනයට ඇතුළු නොවි ඉන්නෝ. මනුස්ස කමින් බලනවා සාසනයට ඇතුළු නොවි ගිහියෙක් විදියට ඉඳගෙන ඕන දෙයක් කරගන්න පුළුවන්. එක හාමුදුරුවමකට අඩුම ගානේ එක ගිහියෙක් හරි ඔත ඉන්නවනේ. ඒ හාමුදුරු කෙනෙක් කියලා ගරුත්වයට සලකන කෙනෙක් ඇතිනේ. ඒ ගිහියාගේ ශ්‍රද්ධාව යමූලික ශ්‍රද්ධාවක් වෙන්න පුළුවන්. නමුත් අර භික්ෂුවක් කියන තැනට සලකනවනේ. මෙයාලා ඒකෙන් ප්‍රයෝජනය අරගෙන තමන්ට නොගැලපෙන දෙයක් තමයි කරන්නේ. සමහරුන්ගේ දේශනා තියෙන්නේ තමන්ගේ උද්ගලික මතයක් තමයි දෙන්නේ. එහෙමත් තියෙනවා. ඒක අර
තමන්ට ධර්මය පිළිබඳ යම් අවබෝධයක් තියෙනවා නම් තර්කානුකූලව හිතලා බලලා මේ හාමුදුරුවෝ කියන්නේ මොනවද කියලා හිතෙනවනේ. බොහෝ වෙලාවට කරන්නේ ඒකට තර්ක කරන්න ඕනේ මග හැරලා යන එක තමයි හොඳම දේ. ආයේ ඒක ඇදගෙන බැඳගෙන යන්න ඕනේ නැහැ. ඒක යාගිනියයි. අපි අපේ ගමනක් යන්න ඕනේ. ධර්ම දේශනාවක් කරගන්න පුළුවන්ද කියලා දන්නේ. ඉඳලා හිටලා කවියක් දෙකක් කවිය කියන එකයි ධර්ම දේශනාවක් කියනවා කියන එකයි දෙකක්. නමුත් මේක කොහොමවත් කියන්නේ නෑනේ. සාමාන්‍ය සමාජයක ඇතිවෙන ප්‍රශ්නයකට තමන්ගේ කියන්නේ දායකයන්ට ඇතිවෙන ප්‍රශ්නයකදී එහෙම ආවට කමන්නේ. මේක මේ හැම වෙලාවෙම කොහේ හරි මොකක් හරි එකක් ගත්තත් ආණ්ඩුව අල්ල ගත්තත් මොකක් හරි අල්ල ගත්තත් වඩිනා වැඩලා කියවනවා කියවලා යනවා. අනතුරු තානාන්තර ඉතින් ඒව ගන්න බෑනේ. දන්න විදියට එහෙම දන්න විදියට නෙමෙයි ඔය හරි භික්ෂු සීලයක් ආරක්ෂා කරන කෙනෙක් හැටියට ඒව මොකක්වත් දරන්න විදියක් නැහැ. සල්ලි අත ගන්න අකපයි. ලැබෙන දෙයක් දාණය වළඳලා තමන්ගේ මේ තෘෂ්ණා ප්‍රහාණය කරන තැන ඉන්න ඕනේ. උපාසක උපාසිකාවන්ටත් ඒ දැනුම ලබා දෙන්න ඕනේ. ඒක තමයි භික්ෂුවකගේ කාර්යය කර්තව්‍ය මං හිතන්නේ. සහ මට තේරෙන්නේ එච්චරයි. ඉතින් ධර්ම දේශනාවක් දෙන එක අනිවාර්යයෙන්ම කරන්න බෑ. දැන් නැත්නම් මට ධර්ම දේශනාවක් දෙන්න බෑනේ. ඇත්තට ඉතින් එහෙම හිතද්දි සාමාන්‍යයෙන් ගිහි මිනිස්සු ඉන්න බුද්ධ චීවරේ දරාගත් අයට වඩා දැනුම තියෙන සහ එහෙම හැකියාවක් තියෙන. ඇත්තටම මිනිස්සෙක් අසරණ වුණාම තමයි ධර්මයේ මේ පිහිටක් පතන්නේ. නැත්තම් උගල ලේසියට ඉතින් දේහව නැක්ලා වැඩට යනවා. මේ වෙනෝ දැන් පිටරට හිටපු කෙනෙක් ඔය මේ දවස්වල මේ කියන්නේ මැද පෙරදිග කලාපයේ හිටපු කෙනෙක් නා පහුගිය දවස්වල හැටියට නේ උදේ 3 වෙලාවෙම ඉතින් ඉතිපිසෝ ගාතාව කියලා සිහි කරගෙන නිින්දට යනවා ඇති. ඕකේ දේවල් වෙනවා ඇති. නමුත් වැරදි ආදර්ශයක් මත වැරදි විදියට ඔළුවට දෙයක් ගිහිලා තිබුණොත් ඉතින් ඇත්තට වැඩක් නැති වෙනවා. හරියට ධර්මයක් ඉගෙන ගන්නවට වඩා ඒක ප්‍රගුණ කරන්න. ඒක තමයි කරන්න ඕනේ. මේගොල්ලොත් එක ගැටෙන එක නෙවෙයි. මමත් මේක දැම්ම තමයි. නමුත් මට මේක කියන්න මොනාවක් ඇති වුණා. මොකද හාමුදුරු කෙනෙක් නේද? ඇයි ඒක එහෙම නොවුනේ? ඒ කියන්නේ ධර්ම දේශන නොවෙන්න පුළුවන්. ගමක හාමුදුරු කෙනෙක්ගේ ගාව ධර්ම දේශනාවක් නැති වෙන්න තාක්ෂණික මෙවලම් නැති වෙන්න පුළුවන්. නමුත් මේගොල්ලෝ ගාව සියල්ලම තිබිලා දයි එහෙම දේශනාවක් නැත්ති. දැන් අනික තාක්ෂණික ලෝකයේ තාක්ෂණික යුගයේ ඉන්න මිනිස්සෙක් නිසා මිනිස්සුયો බණ අහන්නෙම ඔතනින්නේ. රැට් නින්දනේ අර ගමන් බණක් අහන පුරුදු වෙච්ච මිනිස්සුયો ඉන්න. තමන්ගේ හිතේ තියෙන දේවල් නිදාසන ඇත්තටම ලොකු මේ එකක් තියෙන හරියට හරි දෙයක් අහන මිනිස්සෙක්. ඒක නැත්තම් දේශනාවක් අහගෙන යනකොට මේ දේශපාලන ආණ්ඩුවට බයි නැහැ. තමන් ඡන්දේ දුන්නේ එතෙන්ට යන්නේ නැහැ. සමහර පන්සල් තියෙන්නෙම ඒ දේශපාලන පක්ෂයට. එහෙම තැන්නක් නෙමෙයි ඒව. නුවන් තරම් අර මේ කියන්නේ මග හරින්නවා. එතන නෑ. එතන ධර්මයක් නෑ. එතන තමන්ගේ හිතට සැනසීමක් නෑ. නිතර දේශනාවක් අහන කෙනෙකුට නම් මේක තේරෙනවා කෙලින්ම. එහෙම නැත්තම් මම අර දෙවෙනියට පෙන්නපු ස්ක්‍රීන් වීඩියෝ එකේ වගේ හාමුදුරුවරු පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ මේ හාමුදුරුවෝ කවදාවත් දේශනාවක් තුල අනවශ්‍ය දේවල් කියන්නේ දේශනාව නම් දේශනාව ඒකාකාරී මට්ටමින්ම ආරම්භයේ සිට අවසානයේ දක්වා අරගෙන යනවා. එතකොට නිකම් බණ අහන එකකින් වැඩකුත් නැහැ. මොකද බණ අහනවා කියන්නේ පින ගෙවෙනවා. බණක් අහනවා කියන්නේ පිනක් ගෙවෙනවා. Taman දැනගන්න ඕනේ බණ අහන වෙලාවේ පින රැස් කරගන්න. ධර්ම ශ්‍රවණයේ රැස් වෙන පින Taman සතු කරගන්න Taman දැනගන්න ඕනේ. ඒක තමයි ප්‍රඥාව තියෙන්නේ. එහෙම නැත්නම් එතනින් ඇති වැඩක් වෙන්නේ නැහැ. Taman ගාව තිබ්බ පිනක් ක්ෂය වෙලා ගියා. අර පෙර පිනට මනුසාත්මයක් ලැබුණා. මනුසාත්මය නිසා දැන් ධර්ම ශ්‍රවණය කරන්න හම්බ වෙනවා. ඉතින් ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැත්නම් මොකද කරන්නේ? Tamanට සීලෙපුත් නැත්නම් Taman අහන්නේ වැරදි කෙනෙක්ගේ ධර්මයක් නා වැරදි විදියට කියන ධර්මයක් නා. ඒකෙන් ඇති වැඩක් නැති වෙනවා. මෙන්න මේ වීඩියෝ දෙක පෙන්නලා මේක තමයි මට කියා ගන්න උවමනාවක් තිබුණේ. ඒක නිසා විශේෂයෙන් ධර්මය ශ්‍රවණය කරන්නේ බොහෝ විට යම් ප්‍රශ්නයකදී ඇත්තට මෙන්න නිකන් ශ්‍රවණය කරන අය ගොඩක් අඩුයි. යම් ප්‍රශ්නයක් වෙලාවකදී එහෙම නැත්නම් වැඩිහිටි ප්‍රජාව බොහෝ විට ශ්‍රවණය කරනවා ධර්මය. එහෙම නැතිකොට ලංකාවෙන් බැහැරව ඉන්න හුඟක් අය ධර්මයට යොමු වෙලා තමන්ගේ මානසික සුවය වගේ දෙයක් කරගන්න ධර්මය අහනවා. ඉතින් ඒක නිසා හරි හමන් ඉදිරියට ධර්මයක් අහන්න අහලා තමන්ගේ ලෞකික සහ ලෝකෝත්තර ජීවිතය සාර්ථක කරගන්න. එහෙනම් ඒක තමයි කියන්න ඕනුනේ. පෙන්වන්න ඕනුනේ ඒක අප අතරම සිවුරු දරාගෙන සිටින හැම දෙනාම
පොදුවේ හාමුදුරුවරු වුණාට ඒක ගැන පොට්ටත් තව හිතල බලන්න මේ හාමුදුරුවන්ගෙන් ඇත්තරම වැඩක් තියෙනවද මේ හාමුදුරුවෝ නමට විතරක් හාමුදුරුවෝද නැත්තං අර කියන වචනේ පරිසමාර්ථාර්ථයෙන්ම හාමුදුරු කෙනෙක්ද කියලා බලලා කටයුතු කරන්න එහෙනම් ඒක තමයි කියන්න තිබුණේ එහෙනම් වීඩියෝ එක ඉවර කරනවා අයවා